Blue Label එහෙම නැත්නම් Johnny Walker Blue Label. ඇයි මේක හැමතිස්සෙම මිලෙන් වැඩි? එහෙම නැත්නම් ඇයි මේක expensive whisky එකක් වෙන්නේ? ඇයි මේක ගොඩක් premium එහෙම නැත්නම් luxurious whisky එකක් කියලා මේක අපි හඳුන්වන්නේ? ඇත්තට මේ Blue Label whisky එක කොහොමද හදන්නේ? කවුද මේක මුලින්ම හැදුවේ? මේ හැමදාම මම මේ වීඩියෝ එකෙන් ඩිස්කවර් කරන්න යනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Cheers. Hi, welcome to Barnes. මම දිල්ෂාන් වෙනදා වගේ මම අදත් ආව Barnes එකේ ඔයාලා වෙනුවෙන් තාත් වෙන වීඩියෝ එකක් අරගෙන මම අර කලින් කිව්වා වගේ මම කතා කරන්න යන්නේ luxurious එහෙම නැත්නම් ගොඩක් expensive whisky එකක් ගැන. මේක නමින් Blue Label. ඔයාලා දන්නවා. ඇත්තම කියනවා මේ Blue Label whisky එකක් කියන්නේ මුලින්ම මේ Blue Label කියන whisky එක ඇවිල්ලා හදන්නේ ස්කොට්ලන්ඩ් වල. මේක ඇවිල්ලා වැටෙන කැටගරිය තමයි blended scotch whisky. ඔයාලා දන්න blended scotch whisky කියන්නේ මොකක්ද කියලා. ඔයාලා සාමාන්‍ය blended scotch whisky ගැන දන්නේ නැති කෙනා මම මේ වීඩියෝ එකේ screen එකේ දාන්න මම කලින් කරපු වීඩියෝ මම Johnny Walker brand එක ගැන කතා කරා. Black Label ගැන කතා කරා. ඒ වගේ ගොඩක් blended scotch whisky, ඒ වගේ blended malt scotch whisky ඒ හැම දෙයක් ගැනම කතා කරා. මම මේකෙදි පැහැදිලි කිරීමක් කරනවා මේ වීඩියෝ වලදී. ඒ අනිවාර්යෙන් ඒ වීඩියෝස් කියලා බලන්න අනිවාර්යයෙන්. එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද මේ blended කියන එකේ තේරුම කියලා. මුලින් මම මේක බාටෙනර් කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් බාර් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් වශයෙන් මම මේ විස්කි එක හඳුන්වන්නේ මේක luxurious ඒ වගේම ගොඩක් expensive ඒ වගේම premium blended scotch whisky එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මේක ඇත්තටම කියනවා නම් මිලියන් ගොඩක් වැඩි මේ විස්කි එක සාමාන්‍ය ෂොට් එකක් බොනවා නම් මේකෙන් මිලියන් ගොඩක් වැඩි. ඒක ඔයාලා දන්නවා හොඳට ඔයාලා බාර් එකේ මේක තියෙනවා. ඒත් එක්කම මම ගොඩක් notes ටිකක් දාගත්තා ඔයාලට මේක ගැන කියන්න විශේෂ ඔයාලට අවශ්‍ය වෙන වැදගත් වෙන notes ටික. මේ Blue Label කියන විස්කි එක මුලින්ම පටන් අරගෙන තියෙන්නේ හදන්නේ 1992 හොඳට මතකයි 1992 තමයි මෙයාලා මේක මුලින්ම රිලීස් කරලා තියෙන්නේ මේ බොටල් එක. ඇත්තටම කියනවා ගොඩක් අය කන්ෆියුස් වෙන දෙයක් තමයි මේ Blue Label එකේ එහෙම නැත්නම් මේ Johnny Walker ඕනම බ්‍රෑන්ඩ් එකක් අපි ගත්තොත් Red Label, Black Label, Green Label මේ හැම එකම ගාලා තියෙන established in 1820 කියලා එහෙම නැත්නම් 1820 කියලා. මේ 1820 කියන්නේ මේ Blue Label රිලීස් කරපු දවස නෙමෙයි, මේ Blue Label හදපු දවස නෙමෙයි. මේක ඇවිල්ලා මේ Johnny Walker එහෙම නැත්නම් මේ John Walker කියන එක්කෙනා විස්කි හදන්න පටන් ගත්තේ අවුරුද්ද 1820. ඒක හොඳට මතක තියාගන්න. ගොඩක් අය බලපුවම කියනවා මේ Blue Label එක 1820 තමයි මුලින්ම හදලා තියෙන්නේ. එහෙම නෑ. මේක ඇවිල්ලා 1992 තමයි මේක මුලින්ම රිලීස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ක්‍රියේට් කරලා තියෙන්නේ මුලින්ම මේක මාකට් එකට. ඒත් එක්ක මේ Johnny Walker Blue Label එක ක්‍රියේට් කරපු කෙනා. එයාගේ නම තමයි නමින් ඇවිල්ලා Jim Beveridge. මේ හොඳට මතක තියාගන්න. මේක හදපු මාස්ටර් බ්ලෙන්ඩ් එකේ නම තමයි Jim Beveridge කියන්නේ. ඇත්තටම කියනවා මේ මාස්ටර් බ්ලෙන්ඩර් කිව්වම ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද මේ මාස්ටර් බ්ලෙන්ඩර් කියන්නේ කියලා. මම ඒකත් පැහැදිලි කරන්න. මේ බොටල් එකේ පොඩි සද්දයක් එනවා. මම පැත්තකින් තියන්න. මේක පොඩ්ඩක් ඩිස්ටර්බින් වෙනවා වීඩියෝ එකට. ඇත්තටම කියනවා මාස්ටර් බ්ලෙන්ඩර් කියන එකේ ජොබ් එක ඇවිල්ලා සාමාන්‍යව හිතන්නේ එයා පුද්ගලයෙක්. එයා මිනිස්සෙක් අපි වගේ මිනිස්සෙක්. එයා මොකද කරන්නේ? ඔය දැන් විස්කි ඩිස්ටිලරි වලට ගිහිල්ලා ඒවයින් එක එක જાති විස්කි අරගෙන විස්කි ඔක්කොම එයා ටේස්ට් කරලා එයා තමයි මේ විස්කි බ්ලෙන්ඩ් කරලා එහෙම නැත්නම් මේ විස්කි මික්ස් කරලා එයා තමයි මේ ෆයිනල් ප්‍රොඩක්ට් එක හදන්නේ. එයා තමයි මේක ටේස්ට් කරන්නේ. එයා තමයි මේකට වගකිය යුත්තා මේ විස්කි එකේ තියෙන consistency ඒ වගේම එක සමාන හැමතිස්සෙම හැම අවුරුද්දෙම රිලීස් කරද්දි එකම ටේස්ට් එක තියෙන්න ඕනේ. මේ මාස්ටර් බ්ලෙන්ඩර් කියන එක්කෙනා තමයි මේක ඩිසිෂන් ගන්න. එහෙම නැත්නම් එයා තමයි මේක ඩිසයිඩ් කරන්නේ. එයා එකින් එකට ටේස්ට් කරලා ඔයාලා හිතන සාමාන්‍ය බැරල් 10000ක් බැරල් 50000ක් ඒ හැම බැරල් එකකින්ම එක විස්කි ಜಾති ගන්නලා ඒවා කලවම් කරලා මික්ස් කරන හදන කෙනාට තමයි මේ මාස්ටර් බ්ලෙන්ඩර් කියන්නේ. මේ Johnny Walker Blue Label එක ක්‍රියේට් කරලා තියෙන්නේ Jim Beveridge කියන මාස්ටර් බ්ලෙන්ඩර්. ඒත් එක්ක මම ඔයාලෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලා දන්නවනම් Johnny Walker brand එකේ මේ වෙනකොට ඒ නැත්නම් මේ currently ඉන්න මාස්ටර් බ්ලෙන්ඩර් ගේ නම දන්නවනම් ඔයා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් කෙනෙක්ට බලා ගන්න පුළුවන්. ඇත්තටම මම ඔයාලට හින්ට් එකක් දෙන්නම්. මේ මාස්ටර් බ්ලෙන්ඩර් ඇවිල්ලා මෙයා පිරිමි කෙනෙක් නෙමෙයි. මෙයා ඇවිල්ලා ගැහණු කෙනෙක්. එතකොට ඔයාලට තවත් ලේසි මේක මාස්ටර් බ්ලෙන්ඩර් කවුද කියලා හොයාගන්න. ඒත් එක්කම Johnny Walker Blue Label අයත් වෙන්නේ නැත්නම් මේකේ ඕන තමයි Diageo කියන world famous brand එක. මම කලින් මේක ගැන වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලා මගේ පරණ වීඩියෝ ගිහලා බලන්න. මොකද්ද මේ Diageo කියන්නේ? මෙයාලට මොනවද අයත් වෙන ප්‍රොඩක්ට්? මෙයාලා ගොඩක් මෙයාලා ගාව ප්‍රොඩක්ට් තියෙනවා මේ Diageo කියන බ්‍රෑන්ඩ් එක යටතේ. නම් දරාපු ලෝකේ ගොඩක් ෆේමස් ඒවා. ඒත් එක්කම අපේ Blue Label ගත්තාම Johnny Walkers ලගේ බ්‍රෑන්ඩ් ගත්තාම මේගොල්ලෝ තව Johnny Walker සීරීස් තියෙනවා. අපි ගත්තොත් සාමාන්‍යයෙන් Blue Label, ඊට අමතරව Black Label, ඊට අමතරව Double Black, ඒ වගේම Gold Label, Green Label, Red Label කියලා මේ වගේ ගොඩක් කැටගරිස් තියෙනවා. අපි විස්කි වලට ආවට පස්සේ Johnny Walkers ලගේ ඒත් එක්කම Blue Label කියන්නේ limited edition විස්කි එකක්. ඒකත් හොඳට මතක තියාගන්න. මේ වෙනකොට මෙයාලා over 25 නැත්නම් 25 වතාවකට වඩා Blue Label මෙයාලා ක්‍රියේට් කරලා තිනවා. ඒ අතරින් වැදගත් බොටල් එකක් තමයි King George පස්වෙනි බොටල් එක. මේ මම දානවා වගේ මේකට කියන්නේ King George 5th බොටල් කියලා. මේකත් Blue Label edition එකක් තමයි. උනාට මේකේ ගොඩක් විස්තරයක් තියෙනවා මේක බොටල් එක පිටිපස්සේ. ඒක මම ඉස්සරහ වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒත් එක්කම බ්ලූ ලේබල් වල තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේකේ ඒජ් ස්ටේට්මන්ට් එකක් නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් බ්ලැක් ලේබල් වල ඒ වගේම ග්‍රීන් ලේබල් වල මේ වගේ ඒජ් ස්ටේට්මන්ට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් බ්ලැක් ලේබල් වල ගහලා තියෙනවා 12 years කියලා. මේකට පොඩි හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් බ්ලෙන්ඩර් ස්කොච් විස්කි එකක් කියන්නේ අර මම කලින් කිව්වා වගේ අර විස්කි වල මික්ස් එක. මේ විස්කි වල මික්ස් එකේ තියෙන යංගස්ම ස්පිරිට් එක. එහෙම නැත්නම් අවම වශයෙන්ම ඒජ් වෙච්ච ස්පිරිට් එක තමයි මේකේ නම ගහන්නේ. ඒ කියන්නේ මේකේ ඒජ් ස්ටේට්මන්ට් එකේ පෙන්නන්නේ අවුරුදු 12 නම් මේක ඇතුළේ යංගස්ම ස්පිරිට් එක. මෙයාලා ගහන අවුරුදු 12 කියලා. ඒක තමයි ස්කොට්ලන්ඩ් වල රූල් එක. මේ විස්කි හදන අයගේ රූල් එක තමයි අනිවාර්යෙන් මේකේ මෙන්ෂන් කරන යංගස්ම ස්පිරිට් එක. ඊට අමතරව මේක ඇතුළේ තියෙන්න පුළුවන් අවුරුදු 15 ඒජ් වෙච්ච ඒවා, ඒ වගේම අවුරුදු 20 ඒජ් වෙච්ච ඒවා, මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වුණාට රූල් එක ඇවිල්ලා මිනිමම් එහෙම නැත්නම් යංගස්ම ස්පිරිට් එක තමයි මෙයාලා මෙන්ෂන් කරන්න ඕනේ. ඒ ඒජ් එක තමයි. ඒත් එක්කම බ්ලූ ලේබල් ගත්තාම මෙයාලා කියනවා මේ බ්ලූ ලේබල් විස්කි එක ඇතුලේ තියෙන විස්කි අවුරුදු 20ත් අවුරුදු 60ත් අතරේ ඒජ් වෙච්ච විස්කි කියලා. ඒවයි මික්ස් එකක් තමයි කියලා මෙයාලා කියනවා. ඒත් එක්කම ගොඩක් විස්කි ස්පෙෂලිස්ට්ලා කියන්නේ මේක බ්ලූ ලේබල් කියන විස්කි එක මේකේ මිනිමම් මේක ඇතුළේ තියෙන විස්කි එක ඇවිල්ලා අවුරුදු 28ත් ඒ වගේම මේකේ ඕල්ඩස්ම තියෙන විස්කි එක අවුරුදු 60ක් කියලා. ඒකත් හොඳ පොයින්ට් එකක්. කවුරු හරි ඇහුවොත් බ්ලූ ලේබල් විස්කි එක කොච්චර ඒජ් වෙනවද කියලා ඔයාලට කියන්න පුළුවන් මේක ඇප්‍රොක්සිමේට්ලි අවුරුදු 20ත් අවුරුදු 60ත් අතර කියලා. ඒකත් තව හොඳ පොයින්ට් එකක් තමයි මේ බ්ලූ ලේබල් එක ගැන ඔයාලා නොදන්න කෙනෙක් නම් දැන් දැනගන්න ඇති මේ බ්ලූ ලේබල් එක කොච්චර ඒජ් වෙනවද කියලා. බ්ලූ ලේබල් වල තියෙන අනිත් විශේෂත්වම දේ තමයි ඇත්තම කියනවා ඔයාලා දන්නවා ස්කොට්ලන්ඩ් වල රීජන් 6ක් තියෙනවා. ඇත්තම කියනවා 2009ට කලින් තිබුණේ රීජන් 5යි. 2009න් පස්සේ තමයි මේක රීජන් 6ක් කියලා මෙයාලා හඳුන්වන්නේ. ඒ රීජන් 6න් මෙයාලා ගන්න රීජන් 3ක විස්කි විතරයි. ඒ විස්කි වර්ග 3 මෙන්ෂන් කරලා තියෙනවා. ඊට අමතරව රීජන් 3ක් මෙන්ෂන් කරලා තියෙනවා. රීජන් 3 අපි ගත්තොත් පළවෙනියට තියෙනවා රීජන් එක ස්පේසයිඩ්. මේ ස්පේසයිඩ් වලින් ගන්න විස්කි මේක ඇතුලේ තියෙනවා මේ බ්ලූ ලේබල් එක ඇතුලේ. ඊට පස්සේ තියෙනවා හයිලන්ඩ් කියන්නේත් ස්කොට්ලන්ඩ් වල තවත් රීජන් එකක් තමයි. ඒ වගේ තුන්වෙනියට තියෙනවා අයිලා රීජන් එක. මේ කියන රීජන් තුනෙන් තමයි මෙයාලා විස්කි ගන්නෙ. ගොඩක්ම අයිලා රීජන් එකෙන් තමයි මේ බ්ලූ ලේබල් වලට ස්මෝකිනස් එක දෙනවා. ඇත්තේ ගොඩක් අය කියනවා අයිලා රීජන් එකේ හදන්නේ පීටර්ඩ් විස්කි එහෙම නැත්නම් ස්මෝකි විස්කි විතරයි කියලා. ඒ වුණාට එයාලා පීටර්ඩ් විස්කි අන්පීටර්ඩ් විස්කි මේ දෙකම හදනවා. ඒකත් හොඳට මතක තියාගන්න. මේ කියපු රීජන් තුනෙන් තමයි මේ විස්කි බ්ලෙන්ඩ් එක ගන්නෙ. මුලින්ම තියෙනවා ස්පේසයිඩ්, ඒ වගේ දෙවෙනියට තියෙනවා හයිලන්ඩ්, ඊට පස්සේ තුන්වෙනියට තියෙනවා අයිලා. මේ කියන රීජන් තුන හොඳට මතක තියාගන්න. ඒකත් හොඳ පොයින්ට් එකක්. ඊට පස්සේ මේක ඇතුලේ විස්කි වර්ග තුනක් මෙයාලා මෙන්ෂන් කරලා තියෙනවා. මෙයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් වලට ගියත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විස්කි වර්ග තුන එයාලා මෙන්ෂන් කරලා තියෙනවා. මුලින්ම තියෙනවා කාදු. මම මේ බොටල් දාන්න පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කාදු කියන සිංගල් මෝල්ට් එකක් තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ අපි දන්නවා මේක ඇවිල්ලා ක්ලීන්ලෙස් කියන විස්කි එකක් මේක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා බෙන්රිනාස් කියන්නේ සිංගල් මෝල්ට් ස්කොච් විස්කි එක. මේ විස්කි වර්ග තුන මේ බ්ලෙන්ඩ් එක ඇතුලේ තියෙනවා කියලා තියෙනවා. ඊට අමතරව තවත් විස්කි වර්ග ඇති ඒවා මෙන්ෂන් කරලා නැහැ. මෙයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙන්නේ මේ කියන විස්කි වර්ග තුන. මුලින් මතක තියාගන්න. කාදු, ඒවම ක්ලීන්ලෙස්, ඒ වගේම බෙන්රිනාස් මේ කියන විස්කි වර්ග තුන තමයි. මේ තුනම ඇවිල්ලා සිංගල් මෝල්ට් විස්කි. මේ විස්කි වර්ග තුන මේ විස්කි බ්ලෙන්ඩ් එක ඇතුලේ තියෙනවා කියලා තියෙනවා බ්ලූ ලේබල්. ඒත් එක්ක මම මේකේ බොටල් එකේ ලුක් එකට ගියොත් බොටල් එකේ ෂේප් එකට ගියොත් සාමාන්‍ය අර ජොනි වෝකර් අනිත් බෝතල් වගේම කොටු ෂේප් එකක් තියෙන්නේ. ඊට අමතරව අපිට මේ කරදරකාරී මේක සාමාන්‍ය ලෝගෝ එකක්. මේක සාමාන්‍ය මෙටල් ලෝගෝ එකක් ඔයාලට පේනවා. ඒකේ ගහලා තියෙනවා එක පැත්තක මේ ජොනි වෝකර් බ්‍රෑන්ඩ් එක පටන් ගත්ත දවස 1820 ඒ අවුරුද්දේ තමයි පටන් ගත්තේ. ඒ වගේම මෙයාලගේ එහා පැත්තේ තියෙනවා මේකේ ලෝගෝ එක. ඔයාලා දන්නවා අර මිනිහෙක් ඇවිදින ලෝගෝ එක ජොනි වෝකර්ගේ ලෝගෝ එක තියෙනවා. ඒත් එක්කම බොටල් එක ගත්තාම විශේෂයක් නැහැ. නිල් පාට බොටල් එකක්. ඒ වගේ ලේබල් එක ඔයාලට පේන ස්පෙෂලි ජොනි වෝකර්ස්ලාගේ හැම බ්‍රෑන්ඩ් එකකම මේකේ අංශක 24කට නවල තමයි මේ ලේබල් එක ගහන්නේ. කවදාවත් කෙලින් අතට නැහැ. කෙලින් අතට තිබුණොත් අනිවාර්යෙන් ඒක ෆේක් බොටල් එකක්. ඒකත් හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් අංශක 24ක් නවල තමයි මේ බ්ලූ ලේබල් කියන බොටල් එක ගහන්නේ. ඒත් එක්කම අපි වැඩි කතා නැතුව මේ බ්ලූ ලේබල් එක try කරන්න යන්න. මෙච්චර බලන් හිටියා. අපි නම් දාමු මේක ග්ලාස් එකට. මුලින් මේක කලයකට ගියොත් මේකේ තියෙන සාමාන්‍යයෙන් ඩීප් ගෝල්ඩ් කලර්. මම හිතනවා ඩීප් ඒ කියන්නේ ගොඩක් තද ගෝල්ඩ් කලර් එකක් තමයි තියෙන්නේ. මම මුලින්ම මේ විස්කි එකේ මගේ නහයට දැනෙන අරෝමාස් බලන්න යනවා මොනවද දැනෙන අරෝමාස් කියලා. නහයට තියපු ගමන් මට දැනෙනවා පොඩි ස්මෝකි ගතියක්. ස්මෝකි ගතිය එන්නේ හේතුව තමයි අර මම කිව්වා මේ විස්කි බ්ලෙන්ඩ් එකට යූස් කරන්නේ රීජන් 3ක විස්කි විතරයි කියලා ස්කොට්ලන්ඩ් වල තියෙන. එතනින් අයිලා කියන රීජන් එකේ ස්පෙෂලි ගොඩක් අය දන්නවා බාර් ඉන්ඩස්ට්‍රි එකේ අය. මෙයාලා ගොඩක් ප්‍රොඩියුස් කරන්නේ ස්මෝකි. එහෙම නැත්නම් පීටර්ඩ් ස්මෝකි විස්කි මෙයාලා ගොඩක් ප්‍රොඩියුස් කරන්නේ. ස්මෝකි කියන්නේ සාමාන්‍යයෙන් දුම් ෆ්ලේවර්ස් තියෙන විස්කි සිංහල භාෂාවෙන් කියනවනම් ඒකයි මේකේ ගොඩක් ස්මෝකි අරෝමාස් ඩොමිනේට් කරන්නේ. මොකද කියනනම් ඒ රීජන් එකේ විස්කි ගන්න ඉඳලා ඊට අමතරව නහයට තියපු ගමන් ඩාර්ක් චොක්ලට් ඒ වගේම වැනිලා
ඒ වගේම කැරමල් මේ වගේ ෆ්ලේවර්ස් තමයි මට දැනෙන්නේ. ඒ වගේම පොඩි නටි එහෙම නැත්නම් සාමාන්‍ය හේසල් නට් වගේ ෆ්ලේවර් එකක් මට මේකේ දැනෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව try කරලා බලමු. cheers. ඇත්තටම කියනවා ගොඩක් ස්මූත් විස්කි එකක්. සාමාන්‍යයෙන් මම විස්කි වීඩියෝස් මම කලින් කරලා තිනවා. ඔයාලා දන්නේ නැති මම විස්කි එක try කරද්දි මගේ මූණෙන් එන ඉරියව් මොනවාද කියලා ඇත්තට මේක මේ බොඩ්දි මට අර කිසිම harshness ගතියක් මගේ මූණ ඇද වෙන ගතියක් කිසිම දෙයක් ආවේ නැහැ. ඒක ඒ තරමටම ස්මූත් විස්කි එකක් ඇත්තටම කියනවා. ඒත් එක්කම මේකේ මගේ පැලට් එකට දැනෙනවා hazel nut flavors. ඒ වගේම ගත්තොත් smoky flavors. ඒ වගේම woody කියන්නේ සාමාන්‍යයෙන් barrel වලින් එන flavors. barrel වල මොකද මේක age වෙන barrel වල flavors ගොඩක් අල්ල ගන්නවා. ඒ වගේම අර hazel nut වලින් hazel nut වගේ තමයි සාමාන්‍ය nuts ගතියක් එනවා මට මේකෙන්. ඒ වගේම vanilla පොඩි ස්පයිසි ගතියක් තියෙනවා එන්ඩ් එකට. මොකද කියනවා වැනිලා වගේ ෆ්ලේවර් එකක් මේකේ ඇතුලේ තියෙනවා. ඊට අමතරව ඩාර්ක් චොකලට් මේ වගේ ෆ්ලේවර්ස් තමයි තියෙන්නේ. ඔයාලට මේකේ ෆ්ලේවර් ප්‍රොෆයිල් එක මොන වගේද කියලා බලා ගන්න ඕන. ඔයාලට Johnny Walker official website එකට ගියොත් Blue Label වලට ගියොත් ඒක මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට ඔයාලට ගෙස් කෙනෙක්ට උනා රෙකමන්ඩ් කරන්න ලේසි. සාමාන්‍යයෙන් ඔයාට උනත් Blue Label බාර් එකේ තියෙනවා try කරන්න බෑ. මම ගොඩක් අය දන්නවා ගොඩක් අය try කරන්න බෑ. මොකද කියනවා මේ whiskey එක expensive. හැමතිස්සෙම inventory එකට ගන්නවා මේ whiskey එක. ඒකින්ද ඔයාට කරන්න තියෙන්නේ official website එකට ගියා මේකේ flavor profile ඒ වගේ මේකේ aromas මොනවද තියෙන්නේ කියලා ඔයාට බැලුවොත් මේක guess කෙනෙක්ට ඔයාට ලේසියෙන් explain කරන්න පුළුවන්. ඒකත් හොඳ tip එකක්. ඒක මතක තියාගන්න. ඊට අමතරව මේකේ smooth finishing එකක් තියෙන්නේ. අර මම කිව්වා චොක්ලට් ගතිය තියෙනවා කියලා. ඇත්තටම කියන චොක්ලට් ගතිය ටිකක් වෙලා මට දැනෙන විදිහට චොක්ලට් ගතිය මේකේ ගොඩක් තියෙනවා. ඒත් එක්කම ස්මෝකි ගතිය ඒ වගේම තියෙනවා. මම හිතනවා මේක ගෙස් කෙනෙක්ට මේක සෙල් කරනවා නම් අනිවාර්යෙන් මේක උපරිමව සර්ව් කරන්න ඕනේ අයිස් කැටයක් එක්ක. on the rocks අයිස් කැටයක් එක්ක තමයි සර්ව් කරන්න ඕනේ. එහෙම නැත්නම් උපරිම වාට මේකට වතුර මිලිලීටර් 5ක් වගේ දාලා දෙන්න පුළුවන්. මොකද කියනවා වතුර දාන හේතුව තමයි වතුර දැම්මම විස්කි එකකට විස්කි එකේ තියෙන aromas flavors ගොඩක් open වෙනවා. ඒ කියන්නේ තවත් flavorful වෙනවා විස්කි එක. ඒත් එක්ක මේ කවදාවත් කොකාකෝලා සෝඩා ස්ප්‍රයිට් වගේ දෙයක් එක මික්ස් කරලා බොන්න එපා. ගෙස් කෙනෙක්ට සර්ව් කරන්න එපා. ගෙස් කෙනෙක්ට ඇඩ්වයිස් කරන්න පුළුවන්. ඇත්තම කියනවා ඒ වුණාට ගෙස් ඇහුවොත් කොකාකෝලා එක දෙන්න කියලා ඔයාලට සර්ව් කරන්න වෙනවා කොකාකෝලා එක. ඒක ගෙස්ගේ ප්‍රිෆරන්ස් එක. ඒත් එක්කම ඔයා සාමාන්‍යයෙන් මේ බොටල් එකක් පර්චේස් කරනවා නම් ඔයාලට ලේසිම තැන තමයි ඩියුටි ෆ්‍රී එක. ඔයා ට්‍රැවල් කරන කෙනෙක් නම් ඩියුටි ෆ්‍රී එකෙන් ඔයාලට මේක ගන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක වෙනවා $315ක්. 370 අතර. මොකද කියනවා මම කිව්වා විස්කි වල එඩිෂන් එක තියෙනවා කියලා. එතකොට ඒක ගාන උඩ පල්ලෙව යන්න පුළුවන්. ඒ උනට ඇවරේජ් තියෙන $315ත් 376ත් අතර මේක අනිවාර්යයෙන් මේ විස්කි එක ඊට වඩා දීලා ගන්න යන්න එපා. ඩියුටි ෆ්‍රී එකෙන් සාමාන්‍යයෙන් ෆ්ලයිට් එක ගිහිලා ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි බොටල් එක දැක්කම මේ දවස්වල තියෙන ප්‍රයිස් එක අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න තවත් කෙනෙක්ට බලා ගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එක දාමු. cheers.